වෛරාගේ ටෙරසස් සහ උණුදිය ස්පා. ආයුබෝවන් හැමෝටම. අද අපි යන්නේ ටෝපෝහි තියෙන වෛරාගේ ටෙරසස් සහ උණුදිය ස්පා බලන්න. ඔයගොල්ලන්ට රිලැක්ස් වෙන්න, සංස්කෘතික අංග බලන්න සහ සොබාදාම ටිකක් රස විඳින්න කැමති නම් එන්න අපිත් එක්ක මේ අපූර්ව තැන බලන්න. ටෝපෝවිලට විනාඩි කිහිපයක දුරින් තමයි වෛරාගේ ටෙරසස් තියෙන්නේ. ලෝකේ ගොඩක්ම ක්‍රියාකාරී භූතාප කලාපයක. ඒත් මේකේ රසවත්ම කොටස තමයි මේ ටෙරසස් ස්වභාවික ඒවා නෙමේ. මිනිස්සු විසින් හදපු ඒවා. 1886 මවුන්ට් අරවෙර ගිනිකඳු පිපිරීමෙන් විනාශ වුණු පින්ක් ඇන්ඩ් වයිට් ටෙරසස් වල ආකාරයට මිනිස්සු විසින් නිර්මාණය කරන ලද ප්‍රතිනිර්මාණයක් මේක. වෛරාගේ ටෙරසස් කියන්නේ බලන්න විතරක් නෙමෙයි අත්විඳින්නක් තියෙන තැනක්. උණුදිය ස්පා එකේ තියෙන්නේ රත්තුණු ජල තටාක ගොඩක්. එකිනෙකට විවිධ උෂ්ණත්වයන් සහ ඛනිජ සංයුති එක්ක. ආදරවන්තයන්ට ගැලපෙන කුඩා පුද්ගලික තටාකවල ඉඳලා වයිකාටු ගඟේ නිම්නයේ අලංකාර දර්ශන බලන ගමන් රිලැක්ස් වෙන්න පුළුවන් විශාල තටාක තියෙනවා. ඒවායේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 30 සිට 42 දක්වා වෙනස් වෙනවා. මේවා නිකම්ම උණු තටාක නෙමෙයි. භූතාප ජලය ස්වභාවික සිලිකා හා සල්ෆර් වගේ ඛනිජ වලින් පිරීලා. ඒවා සමට හොඳයි. මාංශ පේශි ලිහිල් කරනවා. සහ ලිහිල් බව ගෙන දෙනවා කියලා සම්ප්‍රදායිකව ඔවුන් විශ්වාස කරනවා. ඇත්තටම මේ ටෙරසස් වලට ජලය දෙන ඇලේ නම ටේ කිරි ඕහිනේකයි. එහෙම නම් වුණේ food for the skin හෙවත් සමට පෝෂණය කියන තේරුම නිසායි. ඔයගොල්ලෝ උණුදිය තටාකවල ජල ස්නානයට වඩා වැඩි අත්දැකීමක් ලබන්න කැමති නම් වෛරාගේ ටෙරසස් වෝක්වේ එකේ යන්නම ඕනේ. මේ පැයක ගමන ඔයගොල්ලන්ව භූතාප අරුම පුදුම ලෝකයකට ගෙන යනවා. ටර්වේරාහි පින්ක් ඇන්ඩ් වයිට් ටෙරසස් වලින් ආభాසය ලැබපු ලෝකේ පළමු වරට මිනිස්සු විසින් නිර්මාණය කරන ලද සිලිකා ටෙරසස් තමා මේ වෛරාගේ ටෙරසස්. ඒ වගේම මෙහි පොළවෙන් කිලෝමීටර් 1.5ක් යටින් එන අති උණුසුම් ජලයෙන් බල ගන්නවන ගීසර් එකකුත් තියෙනවා. වෝක්වේ එකේ ගමන පුරාවට තිබෙන සිත් ඇද ගන්නා කැටයම් ඔයගොල්ලන්ව මෞර්ය ලෝකයට සහ දේශීය නාට්‍ය ටුවරේටෝවා ගෝත්‍රයට සම්බන්ධ කරනවා. ඔයගොල්ලෝ මෙහි එන්න ප්ලෑන් කරනවා නම් දැනගන්න ඕනේ දෙයක් තමයි මේ උණු තටාක වලට බහින්න පුළුවන් වයස 14ට වැඩි අයට විතරයි. ඇතුළු ගාස්තුව එක්කෙනෙකුට $27යි. ඒත් බුක්මී වගේ වෙබ් අඩවි වලින් බැලුවොත් $15කට වගේත් ගන්න පුළුවන්. මේ තටාක උදේ 8 ඉඳන් රාත්‍රී 9 දක්වා විවෘත වෙනවා. හැබැයි බ්‍රහස්පතින්දා දවස්වල ඇර. බ්‍රහස්පතින්දා දවස්වලට රාත්‍රී 7ට ඒක වහනවා. වෝක්වේ වෙලාව කිම්හාන කාලයේ උදේ 8 ඉඳන් රාත්‍රී 7 දක්වා ශීත කාලයේ හවස 5 දක්වා තමයි.
තව එකක් තමා උන්තිය තටාකෙන් කිලිමෙන් පස්සේ එළියට ආවම එකපාරට නාන්න එපා. ඒ ඛනිජ ටික ඔබේ සමට ටිකක් වැඩ කරන්න ඉඩ දෙන්න. ඔයාට තව ටිකක් රිලැක්ස් වෙන්න ඕන නම් ඒගොල්ලන්ගේ ස්පා එකේ මසාජ් එකක් හෝ ෆේෂල් එකක් බුක් කරන්න පුළුවන්. මේ වෛරකිට රසස් ගමන ඔයා රස වින්දනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් ලස්සන නවසීලන්ත ගමනාන්ත බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව. ඊළඟට අපි කොහෙද යන්න ඕනේ? කමෙන්ට් එකකින් අපිට කියන්න.